හයි මම ඇල්බට් දිය හුඟ කාලින් චල්ලට වීඩියක් අප්ලෝඩ් කන්න බැරි වුණා එක නිසා අද වීඩියක් කරගෙනවා ඉස්සාට ගෙතිකට වීඩියෝ සප්ලෝඩ් කන බලාපොරොත් දෙෙනවා අද පුංචිම් පුංචි ප්‍රජෙක්්ටක් කරගෙනාවේ අද අපි හදන්නන්නේ රෝධ තුනේ රිමෝට් කොට රොබෝගෙන එක්ව මේ ප්‍රජෙක්් එක ඔගලන් ස්කොල සයින්ස් එක්ෂිෂන් එකට වගේ දේකට යස්කන්න පුළුවන් ආට වගේ කරන්න ඩක් නතින්න Oh, hi. Thanks for checking in. I'm still a piece of garbage. එහෙනම් අපි වැඩිය කතා නොකර වීඩියෝට මේක තමයි අපේ රොබෝගේ චැසියක විදිහට පාවිච්චි කරන්නේ මම මේකේ ඩයිමෙන්ෂන්ස් එක ෆොටෝ එකක් දාලා තියන්න උගන්න බලාගන්න when you're not really fine, but you just can't get into it because they would never understand. මෙන්න මේ වයරින් ඩයග්‍රෑම් එකේ තියෙන විදිහට තමයි අපේ කාර් එක වයරින් කරගන්න ඕනේ. මෙතන කහ පාටින් රවුන්ඩ් කරලා තියෙන්නේ අපේ කාර් එකට සෙට් වෙන කම්පොනන්ට්ස් ටික. ඒකෝට දැන් මෙතන කහ පාටින් රවුන්ඩ් කරලා තියෙන්නේ අපේ රිමෝට් එකට සෙට් වෙන කම්පොනන්ට්ස් ටික. දැන් වෙලාව පාන්දර 1යි මම මේකේ වයස් ටික බේසිකලි ඇටච් කරගත්තා චෙක් කරලා බලන්න මේක වැඩ කරනවද කියලා දැනට මම එක්ස්ටර්නල් පවර් සප්ලයි එකකින් පවර් එක දීලා තියෙනවා හිතුවා වගේම අපේ මෝටර්ස් දෙකම වැඩ හරි දැන් තියෙන්නේ මේකේ වයරින් පාර්ට් එක හරියටම කරන්න A few moments later
later. කාරක ටෙස් කර ඉන්නකොට මංගා තියෙන අන්තිම බැටරි පැක් එකත් ඉවර වෙනවා. ඒක නිසා මම එක්ස්ටර්නල් පවර් සප්ලයි එකකින් කායක රන් කරනවා. මොකද මහින්ද මහත්තයාටයි ගුරාවේ සර්ටයි පින්සිත් දෙන්න බැටරි වල ගාන හරි ලාභයි. රිමෝට් එකේ වම් පැත්තේ බටන් එකේ ගිහුවම වමටත් දකුණු පැත්තේ බටන් එකේ ගිහුවම දකුණටත් කාර් එක හැරෙනවා. ඒ වගේම බටන් දෙකම එකපාරට ඔබාගෙන ඉද්දි කාර් එක කෙලින් ඉස්සරහට යනවා. මම මෙතන මවුස් පෑඩ් උඩ කාර් එක යවන්න කාර් එකේ ඩයස් වේගින් කරගිලා කාර් එක ලිස්ස නැහැ හින්දා. I don't think you have any idea how fast I really am. I'm fast as fuck, boy. A few minutes later. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. පුළුවන් නම් subscribe කරන්න. ඔයාගේ subscribe එක මට මාර විදියට වටිනවා. මේ channel එක grow කරගන්න පුළුවන් නම් පොඩි උදව්වක් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක තව කාට හරි වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.